හෙලෝ සාදරයෙන් පිළිගන්න යාළුවා අදත් තිමාස් බ්ලොග් YouTube channel එකෙන් එන තවත් අලුත් බ්ලොග් එකකට. ඇත්තට අද මම මේ රෑ වෙලා නිකන් අද නිකන් අමුතු විදිහේ බ්ලොග් එකක් තමයි මේකට ගෙනලා තියෙන්නේ. මට ගොඩක් කාලෙකින් බ්ලොග් එකක් ගේන්න බැන්න මොකද මේකට ගොඩක් වැඩ තිබ්බා ඒ වගේ තමයි. දැන් O level exam එක ටිකක් ළඟයි. ඒක නිසා පොඩ්ඩක් ඉතින් වීඩියෝ දාගන්න බැරි වුණා. ඇත්තටම මම හිතුවේ මේ වීඩියෝ එක කරන්නේ කාලගුණේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන දවස් ටික. මොකද හොඳටම වයින්නවා එළියේ මං කියන ගෑනක් දන්නේ නැහැ මම බයික් එක ගන්න ඉන්න කට ඇනදී ඉතින් මං හිතුවද මං රෑ වෙලා නිකන් ඉන්න එකේ කට බ්ලොග් එකක් ගේනවා කියලා. අද ඇත්තට මේ බ්ලොග් එකේ ලොකු දෙයක් නැහැ. අද මම මගේ රෑ දවසක් ගත කරන විදිය වගේ දෙයක් තාකට අද මම මේ බ්ලොග් එක ගෙනල්ලා තියෙන්නේ. හරියනම් අපි බ්ලොග් එක ස්ටාර්ට් කරලා බලමු මේ බ්ලොග් එකේ මොනවද තියෙන්නේ කියලා. let's go එනවා. පේනවාට ඉතින් ජැකටුත් දාගෙන තමයි අද ඉන්නේ. ඔය මොකද එක දිගට වයින්නවා මට එකට පෙන්වන්න දෙයක් නැහැ. දැන් කොහොත් පෙන්වන්නත් එකට පේන්නේ නැහැ. දරුත් මේ වයින්නවා මේම ඔයකට මේ මයික් එකේ හින්දා නම් ඇහෙන්නේ නැතුව ඇති. හරි ඉතින් අද රෑ ඉතින් මේ බ්ලොග් එක නම් විශේෂ දෙයක් නැහැ. මම ඔයකට කියලා දෙන්නම් මේ වීඩියෝ එක මම හිතන්නේ බලන්න ඇතිනේ. සමහර විට බලන්න ඇති මම හිතන්නේ O level exam කරන්න ඉන්න කට්ටියත් මේ වීඩියෝ එක බලන්න ඇතිනේ. හැබැයි මම නම් එච්චර යූස් කරන්නේ නැති යූස් කරන්න ඉතලෙලා. හැබැයි පාඩම් ගොඩක් ලේසි වෙන ක්‍රම ටිකක් ඔයකට මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. හරි ඔයකට කියලා දෙන්නම් පාඩම් කරන්න ගොඩක් ලේසි වෙන එක ක්‍රමයක්. ඔය කට්ටියට මම ඒක මාත් පාඩම් කරන ගාම ඔයකට ඒ ක්‍රම කියලා දෙන්නම්. හරි මම ඔයකට දැනට එකක් කියන්නම්. ඔයාලා මුලින්ම පාඩම් කරන්න එක සබ්ජෙක්ට් එකක් තෝරගන්න. උදාහරණයක් විදිහට අපි දැන් සයන්ස් කියලා ගමුකෝ. ඊට පස්සේ දැන් කට්ටිය සයන්ස් වල මුලින්ම පාඩම් ගන්න ගත්තම ඔයා එක දිගට සයන්ස් දැන් එක පාඩමක් හරි නැත්නම් ඒක කරේ අණු කොටසක් හරි එයාට විනාඩි 20ක් ඇතුළත කවර් කරන්න පුළුවන්. උපරිම කවර් කරගන්න. ඊට පස්සේ එයා විනාඩි 5ක් පොඩි රෙස්ට් එකක් ගන්න. ඒ කියන්නේ ඔයා මේ විනාඩි 5 ඒ උගන්නපු දැන් ඔයා පාඩම් කරපු මුකුත්ම හිතන්නේ නැහැ. ඔයා තනි කර කරන්නේ ඔයා නිකන් රිලැක්ස් වෙන්න එක්ක සින්දුවක් අහන්න නැත්නම් ඔයා මොනවාරි වර්ක්අවුට් කරන එක ඩිෆ් එකක් ගන්න ඩිෆ් ගහන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් එළියට ගිහලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න. ඒ විනාඩි 5 තුළ ඒ මොනවාරි තමයි කරන්නේ. ඒ විනාඩි 5 ඔයා අර පාඩම් කරපු කිසිම දෙයක් හිතන්නේ නැහැ. ඊට පස්සේ ආයේ විනාඩි 5 ඉවරනාට පස්සේ ආපහු ඇවිල්ලා දැන් ඔයා පාඩම් කරපු පාඩමේ තව තියෙනවා නම් ඉතුරුලා ඒ ටිකේම ඒ විනාඩි 20 අනිත් විනාඩි 20 පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ ආ ඒ විනාඩි 20ත් පාඩම් කරලා ඉවරලා ආයෙත් අර වගේ විනාඩි 5ක රෙස්ට් එකක් ගන්නවා. ඒ වගේ ඔයා එක දිගට විනාඩි 20 එව්වා 4ක් කරන්න ඕනේ. ඒ කියන්නේ එක පාඩම විනාඩි 20 එව්වා 4ක් කරන්න ඕනේ. එතකොට ඔයාලට රෙස්ට් ඇවිල්ලා දිනවා 5 ඒවා 4ක් විනාඩි 20ක් වර රෙස්ට් එකක් වෙලා දිනවා. මේ විදිහට ඔයා විනාඩි 20 ඒවා 4ක් එක දිගට කරලා ඒ අවසාන විනාඩි 20 කරලා පස්සේ විනාඩි 15ක වගේ රෙස්ට් එකක් ගන්න. ඒ විනාඩි 15 යාට ඕනනම් පොඩ්ඩක් ෆෝන් එක ඔබන්න පුළුවන්. හැබැයි ගොඩක් ඔබන්න යන්න එපා. ඔය කිව්වට ඉතින් මටත් ඒක නතර කරගන්න බෑ. හැබැයි එහෙම ෆෝන් එක ඔබන්න තුරියොත් එයාට ඔයා ඒ පාඩම් කරපෙව්වා මතකේ තියෙනවා. මොකද ෆෝන් එක ගෙබුවොත් එහෙම ඒ කිරණ අපේ ඇස් වල දාලා පොඩ්ඩක් අර මතකේ අඩු වෙනවා වගේ දෙයක් මට නම් ඉතින් දැනලා තියෙනවා ගොඩක්. ඔයා මේ විදිහට ඔයා මේ විනාඩි 20 ඒවා 4ක් කරන්න ඕනේ එක විෂයක්. එක විෂයක් ඒ වගේ විනාඩි 20 ඒවා 4ක් කරලා පස්සේ ඒ විෂය අය පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊට පස්සේ ආයෙ ඔයාලට පුළුවන් ආයෙ වගේ විනාඩි 20 ඒවා වින විෂයක් කරන්න පුළුවන්. පොඩ්ඩක් අමාරුවක් කරලා පොඩ්ඩක් ලේසි එකට යන්න. නැත්තම් මොකද එක දිගට අමාරු කරනකොට ඔයාලට නිකන් කම්මැලි වෙනවා. ආයෙ එක දිගට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ආයෙ ඒ විෂයත් එපා වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් එනවා. ඒක නිකන් තනිකරම ආසාවට දාන බ්ලොග් එකක්. මොකද මට මං ආසෙත් බ්ලොග් දාන්න. හැබැයි මට දාන්න තාම අයිඩියා නැහැ. බලමු ඉතින් අපි මේ වගේ බ්ලොග් කරි දාමු. අද මාත් පාඩම් කරන ගමන් මම ඔයකට ටිප්ස් කියලා දෙනවා. හරිනම් ඉතින් දැන් මාත් ටිකක් පාඩම් ගන්න තමයි යන්නේ. එතනින් ආඩ ඔයාලට කට්ටියට බ්ලොග් එක පොඩ්ඩක් ස්පීඩ් එකයි සමහරට. මොකද නැත්තම් බ්ලොග් එක ටිකක් දික් වෙන නිසා මමත් පෞද්ගලිකව යූස් කරන එකට දැන් අර කියලා දුන්න ස්ටඩි ටිප්ස් එක තමයි විනාඩි 20ක් පාඩම් ගන්නවා විනාඩි 5ක් ටෙස්ට් එක ගන්නවා. ඒ ක්‍රමේ තමයි මාත් දන්නේ. ඔයකට ගොඩක් වැදගත් කියලා තමයි මම ඔයකට කිව්වේ. මොකද හැමෝම ඉතින් බාන්න කොමාරි මේ එක්සෑම් එක ගොඩ දාගන්නනේ. ඒක නිසා තමයි ඔයකට මගේ ක්‍රමේ කිව්වේ. ඔයාලත් ඒක try කරලා බලන්න. ඒකත් තමයි ගොඩක් හොඳයි.
හැබැයි ඉතින් පොඩ්ඩක් අමාරු ඒක විදිහට පාඩම් කරන්න මටත් ඒක ගොඩක් තේරලා තියෙන්නේ. හරි එහෙනම් මාත් දැන් ටිකක් පාඩම් කරලා ඔග් එකෙන් සෙට් වෙමු. ඒකට දැන් බලන්න පුළුවන් මම පාඩම් කරන විදිහත්. මම ඇත්තටම ඒක විදිහට පාඩම් කරන්නේ නැහැ. බලන්න ඔයාලම ඉතින්. ඇත්තටම ඔයාලා බලනවා මම මේ පාඩම් කරා කියලා භූමියේ මොකක්ද මේ ෆෝන් එක කුස්සම් කරන්න කියලා. ඇත්තටම මම මේ කරන්නේ නෝට් එකක් බලා ගන්න එක. මේ කට්ටිය ෂුවර් නැත්නම් මේ දෙන්නේ. මම දැන් සංගීතය තමයි පාඩම් කරන්න යන්නේ. මගේ නෝට් එකේ තියෙන ෆෝන් එකේ. ඔක මම ලියාගත්තේ නෑ. ෆෝන් එකට දාගෙන තියෙන්නේ. මම මේකෙන් බලන් තව සංගීතය පාඩම් කරන්නේ. හරි නම් දැන් බලමු මම කොහොමද පාඩම් කරන්න කියලා. I need a change in my life cause I don't feel alive and there's nothing that makes me happy. Hold my beer for a minute. I'm about to quit my job, cash in for a ticket. I'm going on a trip and I don't plan to visit. I'm gonna stay there till I feel like I'm winning. And this is just the beginning. I need a big change, help me feel like living. I need a big swing, home runs I'm hitting, and I'll never look back. Moving on till I get it all. And we all got dreams, we all want things. But what you gonna do for it? How you gonna move for it? What you gonna be? And do you believe you can do anything? But what you gonna do for it? How you gonna move for it? What you gonna be? My strife, my right to fight, to die on. And this is my game to play, to claim a brand new name. And I ain't gonna lie to you, I'm a bit nervous that I might screw everything up that I've ever done. But what's the point of living if you ain't having fun? I guess I'll try this, try that, might miss, gotta find what I'm good at. I guess I look here, look there, over where am I scared, where am I at? I gotta make it in this life. Whatever makes me happy, know I'm doing things right. Sipping in the summer on a goose and Sprite, or find a nightclub for the end of the night. And we all got dreams, we all want things. But what you gonna do for it? How you gonna move for it? What you gonna be? And do you believe you can do anything? But what you gonna do for it? How you gonna move for it? What you gonna be? I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Hold my beer for a minute. I'm about to quit my job, cash in for a ticket. I'm going on a trip and I don't plan to visit. I'm gonna stay there till I feel like I'm winning. And this is just the beginning. I need a big change, help me feel like living. I need a big swing, home runs I'm hitting, and I'll never look back. Moving on till I get it all. And we all got dreams, we all want things. But what you gonna do for it? How you gonna move for it? What you gonna be? And do you believe you can do anything? But what you gonna do for it? How you gonna move for it? What you gonna be? Let's go! Hey! Yeah, this is my life, my strife, my right to fight, to die on. And this is my game to play, to claim a brand new name. And I ain't gonna lie to you, I'm a bit nervous that I might screw everything up that I've ever done. But what's the point of මේ වීඩියෝ කෝල් එකට කම්මලෙදිනේ. ඇත්තට ඉතින් මං මේ වීඩියෝ එකට වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒකට කම්මැලි වගේ නම් මං ඉක්මනට පාඩම් කරලා එන්නම්. පාඩම් කරලා වෙලා අපි ඔක්කොම හම්බෙමු. let's go එන. පාඩම් කරලා වෙලා මං ඉක්මනට එන්නම්. 5 minutes later. ඔන්න යාළුවනේ දැන් මං ඔන්න දැන් මම විනාඩි 20ක් පාඩම් කළා ඉවරයි. ඒකට දැන් මම බලාගමුලා මම හිතනකට පේනවාද කියලා. දැන් 10:02 වෙලාව හරිද? දැන් වෙලාව 10:02යි. දැන් නම් ඉතින් අපේ ගෙදර නම් ඔක්කොම නිදි. ඒකින්ද අපි පොඩ්ඩක් කිමිර කතා කරමු.
දැන් පොඩි වැස්සකුත් අයියෙන් කියලා දැන් නම් පොඩ්ඩක් ඒක අතහැරලා තියෙන්නේ. මම ඔයකට තව එක ස්ටඩි ටිප්ස් එකක් කියලා දෙන්න. තව ගොඩක් තියෙනවා මම ඔයකට හිමිරි කියලා දෙන්න. මේ vlog එකෙන් ඔක්කොම ටික කියලා දෙන්න බැරි වෙයි. ඔය කට්ටියට ස්ටඩි ටිප්ස් එකක් දැනගන්න ඕන නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මම දන්නේ මේ වීඩියෝ මගේ වයස අයත් බලනවාද කියලා. මේක O level නෙමෙයි ඕනකට මේ ස්ටඩි ටිප්ස් වැදගත් වෙනවා. එයා 10 9 වගේ ඉන්නවා නම් ඒත් එකට මේ ස්ටඩි ටිප්ස් වැදගත් වෙනවා. හැබැයි මම දන්නේ ඒ කට්ටිය මගේ vlog බලනවාද කියලා. මොකද මගේ වීඩියෝ තාම එච්චර views යන්නෙත් නැහැ. ඒ වයසේ ඇත් මේ vlog එක බලනවා නම් ඔය කට්ටියට ටිප්ස් වැදගත් ඒකේ දෙනවා නම් කියන්න මම කට්ටියට පාඩම් ගන්න ඕනේ ක්‍රම ගැන ඔය කට්ටියට ඕන නම් මට vlog එකක් කරන්න පුළුවන්. ඔය කට්ටිය කමෙන්ට් එකක් දැම්මොත් ඉතින් මම ඒකත් ඔය කට්ටියට කරලා දෙන්න. මුලින්ම කියනවනේ මම ගොඩක් දන්නේ නැහැ එහෙම. හැබැයි මම දන්න එක මට පුළුවන් ඔය කට්ටියට කරන් යන්නේ කොහොමද කියලා කෙටියෙන් කියලා දෙන්න මට පුළුවන්. හරි ඉතින් වැඩි කතා ඕනේ මම මෙතන නිකන් බග පඬිතේ වගේ වෙන්න ඕනේ නෑනේ. මම කටට තව එක ක්‍රමයක් කියලා දෙන්නම්. ඒක තමයි එයා එක පාඩම් ගන්න හිතන් ඉන්න ටික අදරෑ නිදා ගන්න කලින් ලිස්ට් එකක් හදා ගන්න. ඒ කියන්නේ ලොකු පතරංග ලිස්ට් හදන්න යන්න බෑ මේකෙදි. පරිම විෂයන් 3ක් දාගන්න වැඩ කරන්න. දැන් අපි හිතමුකෝ ඉංග්‍රීසි ගණනුයි ඉතිහාසයයි දාගත්තේකෝ. ඉංග්‍රීසි වල එක්ක ඔයා තනිකර bar graph pie chart ඒකින් එකක් හරි දෙකක් හරි හොඳට බලාගන්න දාගන්න. ඊට පස්සේ ඒක අර විදිහට කරන්න ඕනේ. හරිද? අර විදිහට කරත් මේ කට්ටිය හොඳ මතකයක්ත් එක්ක ඒ වැඩේ කරන් යන්න පුළුවන්. ඊට පස්සේ ආ ගණන් වල නම් ඒ කියන්නේ ප්‍රස්තාර නම් ප්‍රස්තාර නැත්නම් සමීකරණ නම් සමීකරණ ඒ වගේ ඒ පාඩමම හරි පාඩමේ එක කොටසක් හරි පාඩම් ගන්න ලිස්ට් එක ලියා ගන්න. ඊට පස්සේ විද්‍යාව නම් ජෛව ගෝලයේද නැත්නම් මානව දේහයේද ඒ වගේ නැත්තම් භෞතික විද්‍යාව මොනවාද කියලා එක පාඩමක් හරි එක අනුමාත්‍රකයක් හරි මෙහෙම ලිස්ට් එකක් දාගන්න ඔයා. ගොඩක් දාගන්න බෑ ඊට පස්සේ ඊට පස්සේ ලිස්ට් එක දැක්කම එයාට පාඩම් කරන්න දෙන්නේ නැහැ කොයි වෙලේවත්. මොකද ඒක එතකොට මොලේම නිකන් ඔයාට කියනවා මේක ගන්න බෑ නෑ මේක ගොඩක් තියෙනවා එපා වෙනවා කියලා නිකන් Tamanට මේක හිතෙනවා නිකන්ම. එයා මේකට උපරිම කරුණු 3ක් වගේ දාලා තියාගන්න. ඊට පස්සේ ඇත්තට වෙලාවක් දාන්න එපා. වෙලාවක් දදා කරන්න ගියොත් මේක ඔයාලට කරන්න වෙන්නේම නැහැ. ලිස්ට් එක දාගෙන මේ වෙලාව කරන මේ වෙලාව කරනවා කියලා කියන්න බෑ. මොකද මමත් ඒක කරනවා මටත් ඒක වෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ දැන් වෙලාව 10යිනේ. තව ටිකක් 10යි කාල්ට වැඩ ගන්නවා. එහෙම වැඩ කරන්න වෙන්නේ නැහැ ඇත්තටම. කුරු කියන්න ඕනේ මාත් ඒක කරන්න තමයි යන්නේ. හැබැයි භාගයට භාගයක් එහෙම වෙන්නේ නැහැ. දැන් හිතුණා දැන් වැඩ කරන්න පටන් ගන්න. ඒක තමයි කරන්නේ ලොකුම වැඩේ. හැබැයි මටත් ඒක තමයි හරියට කරන්න බෑ. කිව්වට බොරු කියන්න ඕනේ නැහනේ. මටත් ඒක හරියට තාම කරන්න බෑ. හැබැයි ඔය කට්ටිය එක ප්‍රැක්ටිස් වුණොත් එමේ කට්ටිය වැඩ කරන්න පුළුවන් එක දිගට. මමත් ඒක ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. හැබැයි දැන් නයිදි ප්‍රැක්ටිස් කරලා හරිනම් මම තියෙනෝනේ. දැන් දැන් ඕල් වලටත් තව මාස දෙකක් වගේ තියෙන්නේ. මටත් තාම ඒක හරියට උරු නෑ. වැඩ ගන්න හිතුණා කියලා හිතුනොත් එමේ ඒ වෙලේ වැඩ ගන්න පටන් ගන්න ආයෙ කල් දාන්න යන්න එපා. ඒකට වැඩ වෙන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ. ඒ වගේ යාර යාගත විෂයන් තුන ඔයාට පුළුවන් උදේ දවල් හවස ඒ පාඩම් තුන ඉවර කරන්න පුළුවන්. නැත්තම් උදේ වරු දෙකක් කරලා දවල්ට කරලා තව යාට වෙලාව ඉතුරුලා තිබ්බොත් එමේ යාට තව පාඩම් ගන්න ඕනේ කියලා හිතුනොත් එමේ යාට නැත්තම් ඒ විෂයන් වලම වෙන කොටසක් බලාගෙන බලන්න නැත්නම් ඒකට වෙන විෂයකට යන්න පුළුවන්. අර වැඩ ටික ඉවර කරලා තමයි ඔයා වෙන වැඩක් කරනවා නම් කරන්න ඕනේ. නැත්නම් අර වැඩ ටිකක් තියාගෙන තව වැඩක් කතා ගන්න යන්න බෑ. එතකොට වැඩ ගොඩ ගෑනවා. තව ඔයාට පාඩම් ගන්න වැඩ එපා වෙලා යනවා. මේකෙත් ඔය කට්ටිය try කරලා බලන්න. මේකත් තමයි ඉතින් ගොඩක් සාර්ථකයි හරියට කරොත් එහෙම. ඒ වගේ තමයි ඔය කට්ටිය දැන් මේ වීඩියෝ බලන්නේ මේව එක්සෑම් එකක් ළඟ තියන එකනේ. 9 10 11 වගේ ශ්‍රේණි වල යාළු බලනවා මෙන්න මේ බ්ලොග් එක. ඔය කට්ටියට තව ස්ටඩි ටිප්ස් ඕන නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මට තව ඕන නම් මම හොයලා හරි මං තව කරන්නේවා තියෙනවා ඉදලා හිටලා. හැබැයි මං හරියටම කරන්නේ නැහැ. ඒවා මම බලලා ඔය කට්ටියට තව ඕන නම් මට බ්ලොග් එකක් ගේන්න පුළුවන් වෙනම. කට්ටියට ඒකත් ඕන නම් කියන්න. ඇත්තටම කිව්වොත් මම මේ වගේ බ්ලොග් එකක් කරන්නේ ෆස්ට් ටයිම් හරිද? මං ඔය කොහරි යන බ්ලොග් එකක් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මොකද මට මේ දවස්වල මං මේ මාරි බ්ලොග් එකක් දාන්න මට මේ දවස්වල කොහෙවත් දාන්න බැරි වුණා. ගොඩක්ම කාරණාව තමයි මේ දවස්වල ගොඩක් වහිනවා. ඊට පස්සේ යන්න කියලා විශේෂ දැනක් තිබ්බෙත් නෑ අත් වශයෙන් කිව්වොත් එහෙම. ඒක නිසා මං හිතුවා මම මේක හිතාගෙනම හිටියේ කරන්නම් කියලා. ගෙදර බ්ලොග් එකක් ගන්නම් කියලා තමයි හිතන් හිටියේ. හැබැයි මේ බ්ලොග් එකක් මං දන්නා මෙලෝ වැඩක් නෑ කියලා අවසන්ට බලලා ගොඩක් කට්ටිය කමෙන්ට් කරේ මේ වීඩියෝ එක බැලුවොත් එimhe ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා කියලා මං දන්නවා. අප්පෝ මේ බ්ලොග් එක මෙලෝ රහන්නේ. ඇයි මේ වගේ බ්ලොග් එකක් කරේ? නැත්තම් මෙලෝ රහක් නෑ ඊයා අපරාධ බැලුවේ. ඒ වගේ කමෙන්ට් දාන කට්ටියක් ඉදී මේ බ්ලොග් එක ගොඩක් අය බලලා තිබ්බොත්.
හරියනම් අපි මෙතනින් vlog එක end කරමු දැන්. මම තව ඕනනම් මේ වගේ vlog ගේන්නම්. මම ගෙදර කරන challenge එහෙමත් කරන්නම්. මම ඒවත් ඉස්සරහට කරනවා කොහොමත්. හරියනම් අදට මම vlog එක end කරනවා. මේ වගේ අනිවාර්යයෙන් මේ කට්ටියට vlog එක ඕනනම් පාලින් කමෙන්ට් එකක් දාන්න මම මේ vlog එකත් කට්ටියට ගේනවා. ඔන්න ආයෙත් වැස්සකුත් පටන් ගන්න තියෙන්නේ. හරියනම් අදට මම මේ vlog එක මෙතනින් end කරනවා. මේ වගේ තවත් අලුත් vlog එක කරගෙන යන කට්ටිය පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා.